හෙලෝ ගයිස් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් ආය අලුත් ව්ලොග් එකක් අරගෙන මම ඔයාලව හම්බෙන්න ආවා. මේක දවස් 2ක ව්ලොග් එකක්. ඉතින් එක දවසින් ඉවර කරගන්න බැරි වුණා මට. ඔන්න පළවෙනි දවසේ මම උදේම ඇහැරලා මුලින්ම මගේ ඇඳ අස් කරා. ඒක මගේ පුරුද්දක්. මොකක් කරන්නත් කලින් ඇඳ අස් කරලා ඉන්න ඕන. ඊට පස්සේ චුට්ටක් වෙලා මෙන්න මෙයාව හුරතල් කරා. මොකද එයාව හුරතල් කරේ නැති වුණොත් විසුමක් හම්බෙන්නේ නෑ මට. මං උදෙන්ම නාගත්තා. දැන් මම යනවා චුටි වැඩක් කරන්න. මම පෙන්නන්නම් ඔයාලට මම මොකද කරන්න යන්නේ කියලා. ඒකට අද මෙන්න මෙයා මට සපෝට් කරයි. එහෙනම් අපි බලමු. මම යන්නේ රස කෑමක් හදන්න. බලමු ඒක හරියයිද කියලා. මම දැන් උදේට එහෙම කාලා ඉන්නේ. ඉතින් මට හිතුණා තේ බොන්න කිරි අල වලින් කට්ලට් හදනවා කියලා. ඉතින් මම අල ටික තැම්බුවා. ඕනේ ඒවා ඔක්කොම කපලා කොටලා ලෑස්ති කරගත්තා. මම ඒක ටෙම්පරාදු කරගෙන මම ඒකට දාපු જાති ඒවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දාන දේවල් දාලා ටෙම්පරාදු කරගන්න හැමෝම දන්නවනේ. ඒක නිසා මම ඉතින් එකින් එක රෙකෝඩ් කරන්න යන්නේ නැහැ. හරි එහෙනම් පියන් ඒ වැඩි කරන්න. ඊට කලින් මම මෙන්න මේක ඔයාලට පෙන්වන්න ඕන. මේක නිකන් පොඩි රැක් එකක්. සාමාන්‍යයෙන් ඔය 3-5 බෝතල් තියෙනවා වගේ චුටි රැක් එකක්. ඒ වුණාට මම මේක ගත්තේ නම් 3-5 බෝතල් තියන්න නෙවෙයි. මම මේක ගත්තේ මගේ ක්‍රීම් එතකොට කොණ්ඩකටු ඔය වගේ එක දේවල් මම තැන්වල දාලා තියෙනවා. ඉතින් ඒවා එක තැනකට දාලා අරන් තියාගන්න තමයි මම මේක ගත්තේ. මම ඕක හිතුවට වඩා හොඳට තිබුණා. මම හිතුවේ ඊට වඩා චූටි එකක් වෙන්න ඇති කියලා. හැබැයි ඒක ටිකක් ලොකුයි වගේ නේද? කොහොම හරි ඉතින් මම කට්ලට් බදින්න කලින් ටක් ගාලා ඕක සෙට් කරලා ඒ ටිකත් අස් කරලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. එහෙම නැත්තම් ওই වැඩේ මට සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඒක චුට්ටක් හයියයි. ඒ වුණාට මං කොහොම හරි දඟලලා ওই වැඩේ කරගත්තා. දැන්වත් චුට්ටක් පිළිවෙලකට තියාගන්න පුළුවන් ඊට පස්සේ මට. ඒක නිසා ඕන්න දැන් නම් කොහොම හරි ඕක සෙට් කරගෙන ඉවර කරගත්තා මම. ඒක සෙට් කරලා ඉවර වුණාට පස්සේ තියෙන විදිහත් මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඒක සෙට් කරන්න චුට්ටක් අමාරුයි. මේ අනේ මන්දා ඒක නිකන් බෝල වගේක් ටික් කරන්න තියෙන්නේ. ඔන්න කොහොම හරි ওই විදිහට තමයි ඕක තියෙන්නේ. ඉතින් දැන් යන් අපි කට්ලට් ටික හදන්න. මම කිව්වනේ ඔයාලට මම අල හිම තම්වලා ඔක්කොම ටෙම්පරාදු කරගත්තා කියලා. මම මේකට ගත්තේ කිරි අලයි අර්තාපල් අලයි ඊට පස්සේ සමන් මාළුයි ලුණු අමු මිරිස් එතකොට සුදු ලුණු ඔය වගේ ටික ඔය දේවල් ටික අරගෙන ටෙම්පරාදු කරගත්තා. ඉතින් ඒක මට වීඩියෝ කරන්න ඕනේ නැහැ කියලා හිතුණා. ඒකින්ද තමයි මම වීඩියෝ කරේ නැත්තේ. තවයි මම රම්පේ කරපිංචක් දැම්ම හීනියට කපලා. ඉතින් ඔය ටික දාලා ටිකක් වෙලා යනකල් හොඳට ටෙම්පරාදු කරගත්තා. කහ චොට්ටකුත් දාලා. එතකොට ඔය වගේ ලස්සන පාටකට එනවා. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය ප්‍රමාණයට ඔය වගේ බෝල හදාගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඕනම කෙනෙක් ලංකාවේ කෙනෙක් කට්ලට් හදනවනේ. ඕක එක ජාතිවල කට්ලට් හදනවනේ. පොලොස් කට්ලට් හදනවා, කෙසෙල් මුව වලින් හදනවා, කිරි අල වලින් හදනවා, අර්තාපල් අල වලින් හදනවා. ඉතින් අපේ ගෙට පහළ ලොකු කිරි අල පඳුරක් තිබුණා. ඉතින් අම්මා ඒක ගැලවුවෙන් පස්සේ ඒක අල ගොඩක් තිබුණා. ඒක නිසා තමයි මට හිතුනේ කට්ලට් ටිකක් හැදුවනම් හරි කියලා. අපේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ අම්මා හරිම රසට කිරි අල වලින් කට්ලට් හදනවා. ඒ කට්ලට් කෑවට පස්සේ තමයි
මටත් හිතුනේ අපේ ගෙදරත් තියෙන එකේ මාත් හදලා බලනවා කියලා. ඊට පස්සේ තමයි මම ওই පළවෙනි පාරට කිරි අල වලින් කට්ලට් හැදුවේ. ඒක හිතුවට වඩා රසට ආවා. ඉතින් කොහොම හරි ඒක බෝල හදාගත්තට පස්සේ ඔය වගේ පාන්පිරි බැටර් එක තවරලා බිස්කට් කුඩුවල හරි පාන් කුඩුවල හරි දාලා හොඳට බෝලෙ වගේ වෙන්න හදාගන්නයි තියෙන්නේ. ඒකත් ඉතින් හැමෝම දන්නවනේ. ඒ වුණාට මට මේ විස්තර ටික කියන්න මොකක් හරි පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙන්න ඕනේ හින්දා තමයි මම මේ ටික චුට්ටක් වීඩියෝ කරේ. ඔන්න ඔය විදිහට ඉතින් ලස්සනට හදාගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මම මෙතන අරගත්තේ නිකන් 500ක් වගේ. ඒකේ මම හැදුවා කට්ලට් බෝල 30ක් විතර. ඉතින් ඔයාලටත් කැමති ප්‍රමාණයකින් ඔය විදිහට රසට කට්ලට් හදාගන්න පුළුවන්. තව පොඩි ට්‍රික් එකක් කියන්නද? සාමාන්‍යයෙන් අපි හදන කට්ලට් බෝල බිස්කට් කුඩු වල තැවරුවට පස්සේ ඒකේ ප්‍රමාණය පොඩි වගේ නම් අපිට පුළුවන් ඉතුරු වෙන බැටර් එකේ තව පාරක් කට්ලට් බෝලේ පොඟවලා අරගෙන ආයෙ පාරක් බිස්කට් කුඩු වල තවර ගන්න. එතකොට කට්ලට් බෝලේ පොඩ්ඩක් ලොකුවට හදාගන්න පුළුවන්. ඉතින් මම එහෙම කරා මොකද මේ මගේ හදපු බැටර් එක ඉතුරු වුණා. ඉතින් අපරාධ නිසා විසික් කරන එක බිස්කට් කුඩුත් තිබුණ නිසා මම හිතුවා තව පාරක් ඒකේ බැටර් එකේ පොඟවලා අරගෙන මේව කරනවා කියලා. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් එහෙම දෙපාරක් මේ බිස්කට් කුඩු මේවා කරපු එකයි අනිත් ඒකයි වෙනස පේනවනේ. අර බිස්කට් කුඩු වල දෙපාරක් තවරලා ගත්ත කට්ලට් බෝලේ අනිත් එකට සාපේක්ෂව පොඩ්ඩක් ලොකුයි ප්‍රමාණය. ඉතින් ඒක නිසා ඔයාලටත් මේක පොඩි ට්‍රික් එකක් විදිහට try කරලා බලන්න පුළුවන්. කොහොම හරි ඉතින් ඔය ටිකක් ටක් ගාලා ආයෙ පාරක් බිස්කට් කුඩු වල තවරලා අරගෙන මම අම්මට දුන්න බදින්න. මොකද මම බදින බෑඩවලට බයයි. බය වෙන්න ප්‍රධානතම හේතුව තමයි තෙල් කොච්චර අඩුවෙන් දැම්මත් කොච්චර පිළිවෙලකට බෙදගෙන ගියත් අනිවාර්යෙන් මගේ අතින් එකක් හරි පුපුරනවාමයි. ඒක අනේ මන් දන්නේ මොන දේ බදින්න ගත්තත් මගේ අතින් ඒක වෙනවා. මාළු බදින්න ගත්තත්, පවඩම් බදින්න ගත්තත්, හාල් මැස්ස ඔය මොන දේ බදින්න ගත්තත් මගේ අතින් ඒකක් හරි පුපුරලා ඇඟට තෙල් විසික් වෙනවා. ඒ නිසා මම බදින වැඩවල් කරන්නේ නැහැ. කොහොම හරි ඉතින් අම්මා බෙදලා දීපු කට්ලට් බෝලේ දැන් මම රස බලන්නයි හදන්නේ. ඉතින් මට හරිම සතුටුයි. ඒකේ ලුණු හැමත් ගානට, සැර හැමත් ගානට තිබුණා. ඉතින් දැන් මම තේ බොන ගමන් ඕක කනවා. කාලය ඉවර වෙලා අපි බලමු ඊට පස්සේ මම මොකද කරන්නේ කියලා. මල් ළඟ මෙන්න මේ වාස් එක තිබුණා. මේක දැන් ටිකක් කල් එකක් ඒකේ හිටවල තිබුණ පැලේ මැරුණා. ඉතින් මං කල්පනා කරා අර මම හදපු රැක් එකට තියන්න ඒක ගන්නවයි කියලා. එතනින් පස්සේ මට වීඩියෝස් ගන්න බැරි වුණා එදා දවසට මේ ඊට පහුවෙනිදා. ඊට පහුවෙනිදා මම ගියා සැලොන් එකට. සැලොන් එකට ගිහිල්ලා මගේ යාළුවත් එක්ක එතන මගේ යාළුවගේ වැඩ වගේක් තිබුණා කරගන්න. ඒ ටිකත් කරගෙන මට බඩු වගේක් ගන්න තිබිච්ච ඒවත් අරගෙන මම ගෙදර ආවා. මම එන ගමන් මෙන්න මේ නීල් කලර් එක අරගෙන ආවා. ආපු ගමන් මම ඒක මගේ නියපොතු වල ගෑවා. මට ඒ පාටට ආසයි හිතුණා. ඒකයි ඒක ගෑවේ. මම ගෙදර එද්දී අපේ අම්මා සව් හදලා තිබුණා. මම සාමාන්‍යයෙන් අපේ අම්මා හදන සව් එක විතරයි බොන්නේ. මොකද එයා පොල් කිරි විතරයි දාන්නේ. මම බොන්න ආස එහෙම නිසා. සාමාන්‍යයෙන් අර නූඩල්ස්, මුද්‍රප්පලං, එතකොට රටකජු ඔය වගේ ඒවා දාන හදනකොට හකුරු එහෙම දාලා මට බොන්න අප්පිරියයි. ඒ නිසා මම සාමාන්‍යයෙන් ඔය අපේ අම්මා හදන සව් එක විතරයි බොන්නේ. ඒක මට මාර රහයි. අපේ අම්මා දාන්නේ පොල් කිරි සීනි විතරයි. ඒ නිසා ඉතින් මම දැන් ඕක රස්නේ ඒ වුණාට බොන්නත් ඕන මට. කොහොම හරි නිවලා ඕක බිව්වා.
ඕක බීලා ඉවර වෙලා මට ඒ දවසේ හවස වැඩට තිබුණා. ඒක නිසා මම කලින් ගියා. ඒ යන්න හේතුව තමයි මට ආය පාරක් සෙරප්පු දෙකක් ගන්න උවමනාවක් ආවා. ඉතින් මම යන ගමන් ওই විදිහට මට හිතට අල්ලපු ටිකක් දාලා බැලුවා. හැබැයි ඔය එකක්වත් මට සෙට් වුණේ නැහැ. ඒක නිසා මම තීරණය කරා පස්සේ ගන්නවා කියලා. දැන් ගන්නෙ නැහැයි කියලා. කොහොම හරි ඊට පස්සේ ඉතින් මම රැට කෑම එකකුත් අරගෙන ගෙදර ආවා. ඉතින් ওই විදිහට තමා මගේ දවස් දෙකක් ගෙවිලා ගියේ. එහෙනම් ඉතින් ආය අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න එනකල් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.